නෑ බං. අපි හැමදාම මේ ඉස්කෝලේ යන්නේ නැතුව කැලේ පැනලා ප්‍රශ්නයක් වෙයිද බං? නෑ බං. එහෙම ප්‍රශ්නයක් නැහැ. උඹලා අම්මත් ඉගෙනගෙන දින්නේ. නෑනේ අපේ අම්මත් ඉගෙනගෙන. නෑනේ ඔය හොඳට ජොබ් එකක් කරලා ඔය ඉන්නේ. එතකොට බං අපි ඉගෙන ගන්න නැති නිසා අපේ අනාගතේ ප්‍රශ්නයක් වෙයිද බං? නෑ බං. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔය අපේ අම්මලා ඔය ඉගෙනගෙන දැන් ඔය ඉන්නේ. මෙහෙම ඉඳලා අපි ඉස්කෝලේ යන වෙලාවටම යන්. එතකොට අපි අහුවෙන්නේ නෑනේ. අපේ අම්මා බය ෆුඩ් එකේ වැඩ කරන්නේ. අපි බොරුවක් කියලා සල්ලිත් ඉල්ලා යා. ඊට පස්සේ කඩේකේ මොනාරි කන්නත් පුළුවන් නේ. හා එහෙම කරමු. අම්මා පුතේ ඔයා දැන්ද ආවේ? ඔව් අම්මේ මම දැන් ඉස්කෝලේ ගෙදර ආවේ. ඉන්න පුතේ මං කන්න මොනවා හරි ලැහැත්ති කරන්න. අම්මේ පොඩ්ඩක් මෙහෙට එන්නකෝ. පොඩ්ඩක් අත දෙන්නකෝ අම්මේ. ඇයි පුතේ මේ? ඇයි අම්මා මෙච්චර අතේ කරගට? අම්මා වැඩ කරනවා කිව්වේ බය ෆුඩ් එකේනේ. හැමදාම මේකේ වැඩ නෑමයි පුතේ. මට පාරේ වැඩටත් යන්න වෙනවා. ඇයි අම්මා මෙච්චර මහන්සියලා වැඩ කරන්නේ? මම මෙච්චර මහන්සි වෙන්නේ පුතාට හොඳට උගන්වන්නනේ. අපි හොඳට ඉගෙන ගත්තේ නැති හින්දානේ පුතේ මෙහෙම දුක් විඳින්නේ. ඒ දුක පුතාට විඳින්න දෙන්න බෑනේ. අම්මා හිතන විදියටම මම දවසක ඉගෙනගෙන හොඳ තැනකට එනවා අම්මේ. හා පුතේ. අම්මේ මට සමා වෙන්න. හයි පුතේ මගෙන් සමාව ගන්නේ. නිකන් අම්මේ. ඒ බං අදත් ඉස්කෝලේ යන්නේ නැතුව කැලේ පනිමු නේ බං. නෑ බා. අපි එහෙම කරන එක වැරදි. මම මෙච්චර කාල හිතන් හිටියේ වැරදි විදියට. අපේ අම්මලා කොච්චර දුක් විඳිනවද බං? අපේ අම්මලා අපි ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. අපි හොඳට ඉගෙනගෙන අපේ අම්මලාව සතුටින් තියමු. යන් අපි ඉස්කෝලේ.